ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන විශ්වවාහිනී නාලිකාව සමග සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාටම ඉතින් අපි ප්‍රජා සම්බන්ධතා වැඩසටහන තුලින් අපි හිතුවා කතා කරන්නට ඕස්ට්‍රේලියාව තුළ තවත් තරුවක් වෙච්ච චරිතයක් පිළිබඳව. හැබැයි තරුවක් කියද්දී අපි ඔබට එය මම හිතන්නේ හිතන්නට ඉඩ තියෙනවා. අපි විශ්වවාහිනී නාලිකාවේ මීට සති කිහිපයකට කලින් දැන් මාසයක් විතර වෙනවා මාසයකට වැඩි කතා කළා ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවට මේ දිට්වා සුලිකුණාටුවෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් ඩොලර් 32000 කියන්නේ ලක්ෂ 65කට වගේ ආසන්න මුදලක් පරිත්‍යාග කළ ශ්‍රී ලාංකිකයෙක් ගැන මේ කාලෙන් පස්සේ දැන් අපි ගත්තහම ඕස්ට්‍රේලියාව කියන්නේ ප්‍රාන්ත රාජ්‍යයන් පවතින රටක්. ඉතින් මේ වික්ටෝරියානු ප්‍රාන්තයේනේ ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් ජීවත් වෙන්නේ. ඉතින් මේ වික්ටෝරියානු ප්‍රාන්තය ගත්තහමත් විවිධ පළාත් කියන්නේ උතුරු වික්ටෝරියාව, බටහිර වික්ටෝරියාව, අපි ගොඩක් දන්නවා සවුත් ඊස්ටර්න් සබර්බ්ස් වල මේ දකුණු බටහිර කලාපීයව බොහෝ ශ්‍රී ලාංකිකයන් ජීවත් වෙනවා. හැබැයි අපිත් සමග අද එකතු වන චරිතය උතුරු වික්ටෝරියානු ප්‍රාන්තය කේන්ද්‍ර කරගෙන ලංකාවේ මේ සුලිකුණාටුවෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් කෝටි 2ක මුදලක් මම හිතන්නේ කෝටි 2කටත් ටිකක් වැඩි අපි ගත්තොත් ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් ඔහුගේ අරමුණ වෙලා තිබුණේ ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් උතුරු වික්ටෝරියානු කලාපයෙන් එකතු කරලා ලංකාවේ මේ විපතට පත්වෙච්ච ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරන්න. ඉතින් ඔහු ඒ අරමුණු කළා වගේම ඒ අරමුණු සාක්ෂාත් කරගෙන මේ මුදල පරිත්‍යාග කරන්නට සමත් වෙලා තියෙනවා. ඉතින් ඔහු නමින් සිනන්ත ජයතිලක. අයිබෝවන්. අයිබෝවන්. සාලියයි ඔබටත් අයිබෝවන් කියලා පිළිගන්නවා. මම හිතන්නේ අපිට හරි සතුටුයි. අපි දෙන්න එකතු වෙලා මේ දෙවනි වතාවටත් මේ වැඩසටහනක් කරන විශ්වවාහිනී නාලිකාව විශ්වවාහිනී මැදිරිය තුරට අපි ගෙන්න එන්නේ ශ්‍රී ලංකාවට මම හිතන්නේ හදවතින්ම ආදරය කරන චරිත. ඉතින් අපි අහමුනේ ඔහු කොහොමද මේ වගේ අරමුණක් හදාගත්තේ? ඔව් ඇත්තටම මේ මොකද අපේ වගකීමක්. කියන්නේ මාධ්‍යයක් විදිහට අපේ වගකීමක් සහ යුතුයකමක් තියෙනවා. මේ දේවල් මුළු ලෝකේ පුරාම ලෝකේ ඉන්න හැම කෙනෙක් පුරාම බෙදා ගන්න. ඒක තමයි යුතුයකම සහ වගකීම තියෙන්නේ. එතකොට මේ සිනන්තලා ඉස්සර ගත්තාම ඉස්සර වික්ටෝරියාවේ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ දකුණු වික්ටෝරියාවට. දැන් මේක shift වෙලා තියෙනවා උතුරු වික්ටෝරියාවට. මේ උතුරු වික්ටෝරියාව අද බලගත්තේ දකුණට වඩා ඇක්ටිව්ලි. හරිද? එතකොට මේ දකුණු උතුරු වික්ටෝරියාවේ මේ සිනන්ත මල්ලා ඇතුළු කට්ටිය මේ කැම්පේන් එක කළා අපි ශ්‍රී ලංකාවේ දිට්ටා සුළුකුණාටුවෙන් පස්සේ ශ්‍රී ලංකාවට විශාල විනාශයක් සිද්ධ වුණා. මේ විනාශයෙන් අපේ රට බේරගත යුතුයි. මේ අපේ රට මේක අපි ඉපදිච්ච රට අපිට වගකීමක් යුතුයකමක් තියෙනවා මේ රට වෙනුවෙන් කතා කිරීම සහ පෙනී හිටීම. ඒ යුතුයකම අපි ඉෂ්ට කරන්න ඕන කියන චේතනාවෙන් තමයි මේ ඩොලර් ලක්ෂ එකතු කරුවේ. ඔයා හිතන්නක මේ ඩොලර් ලක්ෂයක් එකතු කරන එක ලේසි වැඩක් නෙවෙයි. සාමාන්‍ය ඕස්ට්‍රේලියාවේ පඩිය ඩොලර් 60000 ඉඳන් තමයි යන්නේ අවුරුද්දකට. කවුරු හරි වැඩ කරුවොත් සාමාන්‍ය පඩිය ඩොලර් 60000යි 70000යි වාර්ෂික පඩිය කියන්නේ ඩොලර් ලක්ෂයක් පඩියක් ගන්න කෙනෙක් කියන්නේ මම හිතන්නේ ඕස්ට්‍රේලියාව තුළ කියන්නේ හයි සැලරි එක. හයි සැලරි. ඉතින් ඒක සතියක් ඇතුළත ටාගට් එකක් විදිහට අරන් ගියා කියන්නේ ඒක ඇත්තටම අපිට ආඩම්බරයි. හිතා ගන්න අමාරුයි. ආඩම්බරයි. ඉතින් ඇත්තටම සිනන්ත ගැන අපි කතා කළ යුත්තේ එතනින් ඒත් එක්කම උතුරු වික්ටෝරියානු සුබසාධක සංගමේ. උතුරු වික්ටෝරියානු සුබසාධක සංගමේ විශ්ව නැතුව සිනන්තර කවදාවත් කරන්න බෑ. විශ්ව කියන සංවිධානය මහා විශාල සංවිධානයක්. ඇත්තටම ශ්‍රී ලංකාවේ මෙච්චර කල් ඇත්තටම කියනවා නම් ලෝකයේ තුල ඩයස්පෝරාව බලගතුම වික්ටෝරියාවේ. ඒක යුද්ධ කාලෙදී මුළු ලෝකෙම ඉන්න මිනිස්සු දැක්කා. මේ ඩයස්පෝරාව වික්ටෝරියාව තමයි පවර්ෆුල්. මේ ඩයස්පෝරාවේ ශක්තිය තමයි මුළු ලෝකෙටම පෙන්වන්නේ. ඒකට හයියක් වෙච්ච මේ කට්ටිය අපි අද අපේ විශ්වවාහිනිය මැදිරියට ගෙනල්ලා අපි ඒක මුළු ලෝකෙට පෙන්වනවා. ඒ ලෝකෙට ආදර්ශයක් වෙන්න මිසක් මේ අපේ මේ කතාවක් කියන්න නෙවෙයි. ඉතින් ඒක අපි පටන් ගමු සිනන්තගේ. ඔව්. සිනන්ත. දැන් ඔයාට අවස්ථාව. ඔව් ඉතින් මේ මුලින්ම ස්තුතියන් දෙනවා විශ්වවාහිනියට අපිට මේ අවස්ථාව ලබා දීම ගැන. මට මේ ඉතිසෙල්ලත් සාලිය කතා කළා ප්‍රෝග්‍රෑම් එකක් කරමු කියලා ඉන්න බැරුව ගියා. ඉතින් කියන්න ඕනේ මේ
කුණාටුව ඇතිවුණත් එක්කම අපි උතුරු වික්ටෝරියාවේ ඉන්න කට්ටි අපි එකතු වෙලා ඒ වෙච්ච දවස්වලම අපි සාකච්ඡා කලා අපි මොකක්ද කරන්නේ මේකට කියලා. ඊට පස්සේ ඉතින් සිනාස් කිචන් එකින් ආවා අපි බුරියානි ප්‍රොජෙක්් එකක් කරලා මුළු වික්ටෝරියාවම කව කරන්න පුළුවන් හොත් අපිට එක ලොකු ගානකට යන්න පුළුවන් කියන ඒ අදහසින් තමයි අපි මේක පටන් ගත්තේ. ඒ පටන්ගද්දී ගැන කුණාටු ආපු ගාම අපි රැස්වෙලා එක සාකච්ඡා කලාට අපි දැක්ක ඒත් එක්කම තවතාව ප්‍රොජෙක්්ෙනවා මෙල්බන්නල ගොඩක් අය ගොඩක් ප්‍රොජෙක්් කලා ඉට පස්සේ අපි තීරණය කලා අපි අනිත් ප්‍රොජෙක්්සොල්ට පුළුවන් විදියට අපි උදව් කරම කියලා. ඒ ගැන අප උතුර ප්‍රදේශයත් ප්‍රජෙට්ස් කීපයක් ගියා ඒ වගේම එක ගැන අනිත් සබම් සලත් ප්‍රජෙට්ස් ගියා. එතකොට අපි සිනාස් කිචන් එක බඩු එකතු කරන ප්‍රජෙක්්ගේ අපි ඩිස්ිපියන් සෙන්ට එකක් කලා ඉතින් ගොඩක් අයිතෙන්ට බඩු ගෙනල්ල දුන්න අපි එතනින් අපවගේ හිල්ල දුන්න වගේම තව ෆුඩ් ප්‍රජෙක්්ස් ගොඩක් ගිය වරත් අපි පුළුවන් දිට උදව් කලා ඒ ඔක්කොම ඉවර වෙද්‍ය අපි හිතුව නෑ දව දැන් තමයි අපි පටන්ගන්න ඕනේ ඒ කියන දැන් තමයි සල්ලියෝනේ ලංකාවට කියලා අපි විස්වෙක්කනි දර මේ ප්‍රජෙක්් එක ගෙනවා ඒ අපේ මුළු මෙල්බන්ම කව වෙන විදිහට ඒ කියන ඩිස්ිපියන්සන්ට 70ක් වගේ අපි ඕගනයිස් කරගන්න පුළුවන් වුණා ඒ කියන රීජනල් සබබ්සොල්ට කතා කරලා කියන්නේ කිලෝමිටර් 150ක් 200ක් තියෙන තැන්වලට අපි කතා කරලා අපේ යාළුවන්ට කතා කරලා ඩිස්ිපියන්සන්ට අපි හදාගත්තා. එතකොට අපිට ඩ්‍රයිවර්ස්ලා ෆුඩ් ඩිලිවර් කරන්න 50ක් වගේ අපි යොදාගත්තා. ඉතින් අපිට ගොඩක් අය සහයෝගය දැක්වුවා. ඉතින්ගේ හැමෝගෙම සහයෝගයක් එක්ක තමයි අපි මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ. ඉතින් ඇත්තටම මේකේ ටාගට්කට රේචුණා. ඉතින් අපිට මේක අර අපි අර අපේ පඩියෙන් ගත්තේ සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාව ජීවත් වෙන ලාංකිකයෙක්ගේ පඩි ගත්තාම ලාංකිකයෝ සාමාන්‍ය පඩිය ගත්තාම 60000 ඉඳන් තමයි යන්නේ. එතකොට අපි මේ ලක්ෂයක් මාසයක් සතියක් වගේ කාලපරාසයක අපේ ටාගට් එකට අපි ආවා. ඒක ඒ ඇචිව්මන්ට් එක මං හිතනවා අපිට ලොකු මේ ලාංකීය සම්භාවයක් ඇති මේ ශ්‍රී ලංකන් පුරවැසියන්ට මුළු ලෝකෙ පුරාම ජීවත්වන ශ්‍රී ලංකන් පුරවැසියන්ට මහා ලොකු ශක්තියක් හයියක්. මොකද අපිට අපේ කියන කෑම දැන් ඇත්තරම ෆේස්බුක්කේ ගාන මේ කොහැත්තන ඩයිස්පෝරවුන්ට තියෙන කැක්කුම මුන්ට මේ මුන් ලංකාවිදන් රටා දන්ඩ යනවා ගෙන ඇත්තටම රට ගැන කැක්කුමක් ඇතිවෙන්නේ ඔය කවුරුත් රටෙන් පිට වුණාම රටෙන් පිට වුණාව තම රටේ වටිනාගම තේරෙන්නේ අපේ අධ්‍යාපනය වටනාගම තේරෙන අපි මේ අධ්‍යාපනය ලබුවෙන් දනේ මේ රටේ මේ රස්කෑව කරන්න ඒ වගේ පුදුම දේශමාමක දේශප්‍රේමී හැඟීමක් ඇතිවෙන මේ රටෙන් පිට වුණා මේක ලංකාවේ දූපතේ ජීවත්වන කට්ටියට වඩා ලොකුවට දැනවා. ඒකැන ඔයා ඒ ලංකාවේ ජීවත්වන පුරවැසියන්ට වඩා විශාල කැපීමක් ශක්තියක් මහන්සියක් පිටින්න මිනිසු කරනවා. ඒක තේරෙන්නේ රටින් පිට වුණාම. අපි කවුරුත් මේ විවේචනය කරන කාටත් රටින් පිට වුණාම තමයි තේරෙන්නේ තමන් අපේ රට ලස්සන රට දාලාව මේ රටේ අපි මොනවද කළ යුතු ඒ වනේ විශේෂයි. අනිවාර්යයෙන්ම සාලිය අයියේ මං හිතන්නේ ගොඩාක් වෙලාවට දැන් බොහෝ අවස්ථාවල සාලිය කියනවනේ දැන් ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබාගෙන මේ මිනිස්සු විදේශගත වෙලා කියන්නේ ලංකාවට ආදරයක් නැහැ කියන සංකල්පය ආකල්පය තියෙනවනේ. නමුත් ඇත්තටම අපි ඕස්ට්‍රේලියාව තුල මමත් හිටිය පසුගිය අවුරුදු ගණනාවක විශේෂයෙන්ම විශ්වවාහිනී මැදිරිය තුල අපි මේ සාකච්ඡා කරන අපි ඉන්ටර්විව් කරන බොහෝ පුද්ගලයන් ශ්‍රී ලංකාවට කරන මෙහෙවර දැකලා මමත් පුදුමයට පත්වෙච්ච අවස්ථා විශාල ලෙස තිබුණා. ඉතින් ඒ වගේම තමයි අපි සිනාස් කිචන් ගැන කතා කරද්දී මේ කොහොමද ඇත්තටම මේ ඩොලර් ලක්ෂය කොහොමද ලක්ෂයක් කියන්නේ ලොකු ගාණක් අපි ආපහු ඒ ගැන කතා කරන්න ඕනේ. කොහොමද ඒක එකතු වුනේ? ඒ තරමට බුරියානි විකුණුවද? බුරියානි 5000 වික්කේ. බුරියානි 4000ක් වගේ තමයි අපි වික්කේ. අතරම නමුත් අපිට ඩොනේෂන්ස් ගොඩක් හම්බුණා. දැන් ඔයගොල්ලෝ කිව්වාගේ අපි ලංකාවත් එක්ක තියෙන බැදීම කවදාවත් අපේ නැතිවෙන්නේ නැහැ. ඒ වගේම අපි හැමදාම ලංකාවට ණය ගැති. ඉතින් අපි මේ ප්‍රොජෙක්ට් එකේදී අපි මේක පටන් ගද්දී අපි දැකපු දෙයක් තමයි අපේ මෙල්බන් ඉන්න ජනතාව ලංකාවට තව කොච්චර ආදරේද කියලා. අපිට කොච්චර ටෙලිෆෝන් කෝල්ස් ආවද අපේ මොකද වෙන්න ඕනේ කියලා ඇහුවා. ඉතින් ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකේදී තරාතිරමක් නෙමෙයි. ඒ කියන්නේ ස්ටුඩන්ට්ලාද රාජ්‍ය රැකියාව කරනද අපි දැක්ක ඕස්ට්‍රේලියාවේ ඒ කියන්නේ මෙහි ඉන්න රජයේ නිලධාරීන් අපිත් එක්ක කොච්චර වැඩ කළාද කියලා. අපිට පාර්ලිමේන්තුවෙන් එන්න අවස්ථාවක් දුන්නා මේ ගැන කතා කළා. ඊට පස්සේ පොලිසිය අය ඒ කියන්නේ පොලිසිය උසස් නිලධාරීන් ඉන්නේ වික්ටෝරියා ප්‍රාන්තීය භාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ආවා. ඉතින් ගොඩක් බිසි අවස්ථාවක ඒ කියන්නේ ඉරිදා උදේ 7ට අපේ මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ. ඉතින් කැබිනට් මිනිස්ටර්ස්ලා ආවා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් බිසි වෙලා තිබිලත් ඒගොල්ලෝ
මිනිස්සු ඒ ගැන ලංකාව කෙරේ තින කැක්කුම එක ලංකාව කෙරේ අපි කොච්චර ඔස්ට්‍රේලියාවත් එක්ක සහ ලංකාව කොච්චර එකමුතුව වැඩ කරනවාද කියලා පෙන්න්න තමයි ගුලාව මේ වසාය ඇති අපිට දුරකතනයෙන් කතා කලා මොකද වෙන්න ඕන කිය ලැහවා ඇති ඒ වගේ ගොඩක් කට්ටිය එකතු වෙලා තමයි මේ ගමනගේ තින් අපි මේ ප්‍රොජෙක්් එකේදී දැක්කා අපිට බුරියානිවලින් $50,000 $60,000 වගේ මුදලක් තම යාවේ අපිට $50,000කට වැඩි ප්‍රමාණයක් කාවේ ඩොනේෂන්සේ ගැන අපිය ට්‍රස් කරල අපේ කවන්සෝල්ඩ ගොඩක් අය සල්ලි දැම් මයිතින් එකන්නේ ඒක අපේ යාලුවෝ හැමෝම අපිට උදව් කලා ඇති මේ ප්‍රජෙක්් එකෙන් සාලය තව ප්‍රශ්න ඇති ඔබගේ ආපන ශාලාවේ රෙස්ටරන්ට එක ශාල රෙස්ටරන්ටයක් ඇත්තරම ෆක්ෂන් තියන පුල රෙස්ටරන්ටයක් මේක මේ 5,000 කිව්ව කියන්නේ ඒකත් ඇත්තරම මේ සුළුදුර සුළු කරතම ඇසලගන්න බෑ ඒකට ඔයාලට චෙෆ්ලා ඕන කී දෙනෙක් ඕනද ඒ 5,000කට එක දවසක දවල් කෑමට ඔයා 5,000කට ඉව්ව කියන්නේ ඒකත් විශ්ව කර්මයක් ඒ ගැන ඇත්තරම කතා කළ යුතුයි කවුරුත් ඒ ගැන කතා කරන්නේ ඒ පිරිවැයක් දරන්නේ සිනාස් කිචන් විසින්ම තමයි ඒක අපි මේකට හම්මුණ ආධාරවලින් අපි ඩෝරකක්පත් ගත්තෙන හැ අපි මම සහ මගේ යාලු කීපදනෙක් එකතු වෙලා තමයි මේක පිරිියාව අපි දරාගත්තේ අපිට යන වීදම කොස්ට එක ඔක්කම අපි අම්මපත් තව යාලු කීපදනෙක් එකතු වෙලා තමයි එක කළේ ඊළඟට ඔබගේ පිරින්ද දොස්තර එරන්දී අත්තරම මේකෙදි විශාල කාරබාරයක් කිටු කලා කියන්නේ එයා තමයි මේක කෝඩිනේට් කරන්න විශ්වය ගත් එක්ක ගොඩක් කටයුතු කළේ මම විසින්න ඉතින් එයාගේ එයා සෑහන කැපවීමක් කලා එයත් මේ කටයුත්තේ මාත් එක්කම හිටපු කෙනෙක් ඉතින් එයත් ගොඩක් විසි නමුත් එයාගේ කාලය සෑහන්යාවය කලා මේකට ඉතින් ඒවගේම මගේ කාර්ය මණ්ඩලය ඉතින් හෙච්චෙෆ් ලක්සිත චෙෆ් තිලින චෙෆ් පැතුම් හශාන් මල්ලි ඒගොල්ල හැමෝම ඒන්නේ අපි ඒ පස්තෙනගෙන් තමයි මේ කිචන් එක වැඩ කටයුතු කළේ ඉතින් අපිට එදා 200ක වගේ වොලන්ටියස්ල ප්‍රමාණයක් ඇවිල්ල අපිට අනිත් දේවල්ට උදව් කලා නමුත් උයන පියන වැඩ කටයුතු මගේ රෙස්ටොන්ට් එක කිචන්ගේ චෙෆ්ල තමයි කළේ ඉතින් ඒගොල්ලන්ට විශාල ගෞරවයක් හිමි යුතුයි අනිවාර්යෙන් හිමි යුතුයි මොකද ඒ සියලුම දෙනා කැපීම පරිත්‍යයාගේ ඇත්තරම මේ මම හලත් අපි පුද්ගලිකතා වෙච්ච දෙයක් ඒ පිරිවැය නිකං අපි අනුමාන විදිරි හැදුවොත් 30,000ට වැඩි $30,000ට වැඩි ඒකත් දරලා ඒ කුළුබඩු වියදන් ඒ සියල්ල දරලා හාල්වල වියදන් දරලා ඇත්තරම විශ්වකර්මය ඇත්තරම මේ වගේ ලාංකිකෙක් ඕස්ට්‍රේලියාවට මුණගැසීමත් සතුරන් ඉතින් අත ඇත්තරම මංහිතන ලාංකික විදිර අපේ ආඩම්බරයක් ගෞරුවයක් මේ වගේ ලාංකිකයෝ ලෝක බිවෙලා ඉන්නවා මේ වගේ ලාංකික තවත් බිවිය යුතු කළ ප්‍රාර්ථනා කරනවා ඒක රූපවාහිනි මාධ්‍යයක් විදියට අපේ යුතුකමක් වක්කීම අපි යා කරන ඉෂ්ට කළ යුතු එහෙමනේද ඔව් සාලේ ඒ වගේම තමයි අපි මතක් කරමු ඔහුගේ ව්‍යාපාරය පිළිබඳ මොකද මෙවැනි අපේ ලංකාවේ අපි ලාංකිකයන්ට අතහිත දෙන්නන්ගේ ව්‍යාපාර දිනෙන් දිනම දියුණුවට පත් වෙන යුතුමයි ඉතින් සිනාස් කිචන් මම හිතන්නේ ඒ ඇත්තරම කතා කළොත් ඒ කෑමක් කන්න තියෙන එකම තැන තමයි සිනාස් කිචන්. උතුරු වික්ටෝරියාව තුල අපිට හදිසි විසිට කෙනෙක් ආවොත් අපිට ලංකාවෙන් කවුරුත් ආවොත් සිනාස් කිචන් එකට තමයි ගිහිල්ලා කවුරුත් කෑම ටිකක් රහට බඩ පිරෙන්න කාලා ඉන්නේ සිනාස් කිචන් එකට. ඉතින් ඇත්තටම අපිට සිනාස් කිචන් එක ආඩම්බරයක්. ඒක අපේ යුතුයකමක් වගකීමක්. ඒ සිනාස් කියන අපේ ආදරණීය සොයුරාගේ ඒ ආපන ශාලාව හරි බොහොම ලස්සනට මේ ළඟදී මගේ යාළුවෙක් කෑගල්ල යාළුවෙක් හම්බුණා. ඔහුත් කිව්වේ අනේ අපි අපේ පුතාලා ඇවිල්ලා කෑම කන්න සිනාස් කිචන් එකේ කියලා. ඉතින් අපිට ආඩම්බරයක්. මේ වගේ ලාංකිකයෙක් ලංකාව කියන අපේ ආදරණීය රටේ මිනිස්සුන්ගේ දුක වේදනාව තමන්ගේ දුකක් වේදනාවක් කරගෙන ඒ ඔවුන්ගේ අයිතිවාසිකම් යුතුයකම් වෙනුවෙන් තමන්ගේ කැපවීම පරිත්‍යාග කිරීම ගැන අපිට ඇත්තටම ආඩම්බරයක් ගෞරවයක් ඒත් එක්කම කතා කළ යුතුයි නංගි. මේ ශ්‍රී ලංකාව කියන රාජ්‍ය මේක රාජ්‍යයක්. මේ රාජ්‍යයේ තානාපති කාර්යාලය තියෙනවා. තානාපති කාර්යාලය විශේෂයෙන් කැන්බරා තානාපති කාර්යාලය. මිනිස්සු කතා කරනවා අපිට මේ මාධ්‍යවල ඉන්නේ මිනිස්සු විදිහට අපිට ඇහෙනවා මේ කැන්බරා තානාපති කාර්යාලයෙන් මහා කිසිම වැඩක් වෙන්නේ නැහැ කියලා. මහ ලොකුනේ කිසිම වැඩක් වෙන්නේ නැහැ කියලා මිනිස්සු කියලා තියෙනවා. මේක වක්කීමකින් කියන්නේ. මේවා මේ රාජ්‍ය නිලධාරීන් මේ මෙතනින් ඉවත් යුතුයි. මේ අපි ලාංකිකයෝ විදිහට අපේ නිලධාරිකම අපේ ජොබ් එක නේ මේ ලාංකිකයෝ විදිහට මේ මිනිස්සුන්ගේ කැපවීම වගේ ඒ මිනිස්සුන්ටයි නැත්තේ. ඒ මිනිස්සු පිටින් ගියලා දාලාද? කොහේ රටකින් එම්ප්ලොයි කරලා ඉතින් බලන්නකො ඕස්ට්‍රේලියාවේ පොලිසියෙන් ඇවිල්ලා වැඩ කරනවා. ඕස්ට්‍රේලියාවේ ඇමතිවරු
ෆෙඩරල් ආණ්ඩුවේ ඇමතිවරු ඊළඟට මේ සියලුම දෙනා ස්වේච්ඡාවෙන් වැඩ කරලා කියනවා මෙහෙමයි මගේ පඩිය හැටියට මට මෙච්චරයි ඩොනේට් කරන්න පුළුවන් 999යි 799 ඩොනේට් කරන්න පුළුවන් ඒක මං කරලා යනවා කියලා ඒ ඇමතිවරු කියද්දි මේ මිනිස්සු ඩොලර් 6000 ගෙවල් අරන් සුඛෝපභෝගී ජීවිත කතා කරනවා කියනකොට ඇත්තටම හේෂායන් නංගි පුද්දුම දුකක් ඇති වෙනවා මේ රටේ මිනිස්සු දුක් විඳිනවා නමුත් මෙහි ඇවිල්ලා ඉන්න නිලධාරියෝ මේ විදිය සුඛෝපභෝගී ජීවිත ගත කරනවා කියපුවම ඇත්තටම ලැජ්ජයි අපිට. මොකද නංගි කියන්නේ? ඇත්තටින් අපි හැම වෙලාවෙම ඕස්ට්‍රේලියාවේ දැන් අපි මේ පහුගිය ස්වභාවික විපතත් සමග අපිට තියෙන අත්දැකීම තමයි බොහෝ වෙලාවට මේ සාමාන්‍ය ජනයා ඉදිරියට ඇවිල්ලා තමන්ගේ රට සාමාන්‍ය ජනතාව තමයි ටේක් ඕවර් කරන්නේ. ෆ්ලෑග් එක ගන්න අතර මේ සාමාන්‍ය මිනිස්සු මේ රජයේ මිනිස්සු තමයි ඔම්බුස්මන්ලා විදිහට අපි ළඟට ඇවිල්ලා තේරෙනවා කන්වීනර්ලා විදිහට අපි ළඟට ඇවිල්ලා ඒ කොඩි අරන් අපිත් එක්ක ඒ ගමන යන්න ඕනේ. තේරෙනවද? ඒක වෙන්නේ නැහැ. මොකද සිනන්ද මල්ලි කියන්නේ? ඕ අපි දැක්ක ගොඩක් ඉතින් මම පෞද්ගලිකව ගොඩක් අයත් එක්ක මේ වැඩසට මේ දිසාස්ටකත් එක් අපි වැඩ කලා ඉතින් අපි ගොඩක් දැකපු දෙයක් තමයි ලංකාවේ සාමාන්‍ය ජනතාව ගොඩක් එකතු වෙලා ඒගොල්ලන්ට කරන්න පුළන් උපරිමාකාරයෙන් ඒගොල්ලො සේවය කලා ඉතින් අපි මේ මම සිනාස් කිචන් එකයි විශ්ව එකයි හැටියට අපි මේ කරපු ප්‍රොජෙක්් එකට උදව්වෙච්ච හැමෝටම අපි ස්තුතිවන්ත වෙනවා ඒ කියන්නේ තමන්ගේ රට වෙනුවෙන් අපේ පොජෙට් කරන මේ පොචෙට් ගොඩක් ගියයිති මොකක්හරි පොචෙට් එක ඔගොලු දවුනානන් ඔගොලන්ට එක ගොඩක් පින් තම අපේ මෞබිමෙන් ඔගොල කරපු කැපවීම ඉතින් අපේ පොජෙට්ේ ගැලකිවොත් ඒගැන්නේ සමාරය කිලෝමිට 200-300 ඩ්‍රයිව් කල්ලා කෑමගෙන හිල්ල දුන්න සමරය උදේ හයට ආව කෑම පික් කරන්න ඉතින් අපි පලවෙනි ඩිල්වරික තිබේ උදේ අට යවන්න එකන් කිලෝමිට 200ක් දුවට ඉතින් ඒවගේ උදේ හයට ගෙදරින් ඇවෙල්ලා උදේ අට ඇවිල කෑම කරංගිල්ල 10 වෙද්දිය ගොලගේ ඩිස්බියන් සෙන්ටකට ගිල්ල බෙදලා දුන්නා ඉතින් ඒවගේ කැපවීම් කලා ඉතින් ම කියන්නේ මේ පොජෙට්කේදී අපේ පොජෙට්කේදී ඕගුල්ල ඇවිල්ලා අපේ ෆොටෝ එකක් ෂයා කලාද අපේ සෙම්මෙස් එකක් අපි ෂයා කලාද ඒ හැමෝටම අපි ස්තුතිවන්ත වෙනවා ගැන හැමෝම යම් සියාකාරකින් උදව් කලායි හැමෝටම ගොඩක් ස්තුතියි ඉතින් අපි කියන්නේ අපි දැක්කා ලංකාවය කොච්චර කැක්කුමකින් තමන්ගේ රට වෙනුවෙන් වෙලාය වැඩ කලාද කියන එක සාමාන්‍ය ජනතාව දැන් ඔබ කිව්වා වගේ සිනාස් කිචන් එකකින් 50000 60,000 බුරියානි විකුණද්දී ඉතුරු මුදල් සියල්ල ශ්‍රී ලාංකිකයන් පරිත්‍යාග කළ මුදල් ඉතින් ඒ සියලු දෙනාටම අපි ඇත්ත වශයෙන්ම මේ වගේ වෙලාවක ඉදිරියට ඒමම එවන් වූ කර්තව්‍යයක් කරන්නට ඉදිරියට නායකත්වය ගැනීම ඉදිරියට ඒම එක් රැස්වීම මං හිතන්නේ කරන ලොකුම රට වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය එයයි. අපි කළ ඒකේ මුල්තැන ගත්ත එක විතර නමුත් මෙල්බන් ජනතාව එකතු වෙලා තමයි අපි වේතනට ගෙන ඒ ගන්නේ බුරියාන ප්‍රජෙක්් එක ඉවරවෙද අපේ කවන්් කරවෙල තිබේ $83,000ක් වගේ මුදලා ඊට පස එතන හිටිය කටිය තමයි කිවේ ඇසිනන්දමල් අපි මේක ලක්ෂකට ගෙනියන් නැත්තේවට පුළුවන් මේක කරමු කියලා ටස තම එකතු වෙලා පිතුරු $13,000 ඒ ගාන අප එකතු සතියක් වගේ ඇතුළට ඉතින් ඒක ඔක්කොම කියක් හරියට එකතු කලාද 1,04,000 ගාන 4,000 ඒ අපි අද දැම්ම මේ ශ්‍රී ලංකා රජයේ ලැකු හර අරබදලට අපි බැර කලා ඉරසිත් පත අපිට ඉදිරිපත් කරනවා ඉතිගේ ඔක්කොම අපි ට්‍රන්ස්පේරන්ස එක අපිට කොච්චර බුරියානි වික්කද අපේ ඩොනේෂන් කොච්චරාවද ඩොනේෂන් ඩොල 50,000කට වැඩිය ඩොනේෂන් සැවිල තිබ ඉතින් ඒ හැමටම ස්තුතිවන්ත වෙනවා අපි ට්‍රස් කල අපේ කවුන්ටකට සල්ලි දම්මට ඉතින් ඒ විශ්වාසය අපි ඒ විදිටම තිබ්බ ඇත්තරම ඕස්ලෑවේ තියෙන ප්‍රධාන මාධ්‍යයක් විදියට අපේ යුතුකම සහ වක්කීම සහ අපි මාධ්‍යයක් විතර මේ සමාජයදිය දකින විදිය තමයි අද අපි මෙතනති කතාකර අපේ වැඩසටහන් තුළින් ඉතින් මම හිතනවා හේෂන්නන්ගේ අවසන් වශයෙන් අපිට කියන්න තියෙන්නේ අපි යුතුකම වක්කීම අපි කරනවා ඒකෙන් සමාජ මෙහෙවරට අපි දායක වෙනවා සමාජ මෙහෙවර තියෙන නිර්මාණාත්මක වෙනස්කම්වලට අපි දායක වෙනවා ඒ වෙනස්කම් එක් අපි ඉස්සරහට උත්සාහ කරනවා ඒක තමයි ජනතාවගේ යුතුකම හැමදාම මේ සාමාන්‍ය කරණයට ලක් වෙලා හැම දෙයක්ම සාමාන්‍ය කරණයට ලක් වෙලා මේක අපේ සාමාන්‍ය කරණය කියන එක නෙවෙයි මේ සමාජයේ තියෙන ප්‍රගමනය සිද්ධ වෙන්නේ ඒ සමාජය තුළින් සාධනීය විවේචන තුළින් සමාජය හරිමාවතට යොමු කිරීම ඒක මාධ්‍යක යුතුකම වක්කීම ඒක අපි හරියාකාරව කරනවා ඒක ඉදිරියටත් අපි එහෙම කරන්න පුරොන්දු වෙනවා ඉතින් අපි සමුගමු ඔව් ඒ වගේම සාරියයි අපි
වැඩසටහන පුරාවට මෙවන් වූ චරිත විශේෂම සිනන්ත ජයතිලක අද දවසේ අපි සිනාස් කිචන් වෙනුවෙන් ඔහුව පැස්සුමට ලක් කරනවා. ඔහුගේ මේ සද්ක්‍රියාව ඔහුගේ මේ නායකත්වය පෙරමුණ ගැනීම තුළින් ඔහු ප්‍රාර්ථනා කරන ඔහුගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම තව තවත් දියුණු වෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තව තවත් ලංකාව වෙනුවෙන් සේවයක් කරන්නට ලැබේවා කියලා. තවත් ලාංකික මෙවන් ලාංකික බිහිවේවා කියන ප්‍රාර්ථනාවත් අපේ තුල තියෙනවා. ඉතින් මුළු ලෝකේ පුරාම ලාංකික අද ඇවිල්ලා තියෙන ජනතාවාදී රජයක් මේ ජනතාවාදී රජය වෙනුවෙන් අපේ යුතුයකම් වගකීම අපි ඉෂ්ට කළ යුතුයි. අපි රාජ්‍ය සේවකයෙක් වේවා අපි සාමාන්‍ය වැසියෙක් වේවා මේ අපේ යුතුයකම් වගකීම මේ ජනතාවාදී රජයක් තුලත් ඒත් එක්කම ලංකා ඉතිහාසය තුල මෙවන් අකරතැබ්බයකට අපි මුහුණ පාව පළමු අවස්ථාව මේ අවස්ථාවේ මව්බිම මේකෙන් බුදවා ගන්න අපට සතපහකාරී දායකත්වයක් දක්වන්න පුළුවන් නම් ඒක තමයි ලාංකිකයෙක් විදිහට අපේ යුතුයකම් වගකීම් වෙන්න ඕන විදේශවල ජීවත් වෙන ලාංකිකයෙක් විදිහට කියලා කියන ගමන් ඉතින් අපි අවසන් කරමු නේද? ඔව් අපි එසේනම් ස්තුතිවන්ත වෙනවා සිනන්ත මල්ලිට. ස්තුතියි අවස්ථාව බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් විශ්වවාහිනිය හැමදත් ලාංකිකයන්ගේ අයිතිවාසිකම් යුතුයකම් වෙනුවෙන් පෙනී හිටිනවා. හැම වෙලාවෙම ඒ සියලුම දේවල් විශේෂයෙන් බන්දු දිසානායක ගැන කතා කරන්න ඕනේ. මේ රූපවාහිනී නාලිකාව පැහැදිලිවම අපේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් යුතුයකම් වෙනුවෙන් මූලිකත්වය දෙනවා මිනක් ලාභය මුල් කරගෙන පවත්වන ආයතනයක් නෙවෙයි. අපි ඒ යුතුයකම ඉදිරියටත් කරනවා කියන වාක්‍යයකින් අපි සමගන්නවා. ආයිබෝවන්. විශ්වවාහිනී